Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද අපි කතා කරන්නේ 2026 A-level සිංහල අනුමාන රචනා මාතෘකා 10ක් ගැන. ඉතින් අපි මුලින්ම රචනාවක් ලියන්නේ කොහොමද කියලා කතා කරද්දී රචනා සැකිල්ලක් සකස් කරන ආකාරය ගැන කතා කරන්න ඕනේ. මම ගිය අවුරුදු වලත් රචනා සම්බන්ධ වීඩියෝස් දාලා තියෙනවා. ඒ වගේම අනුමාන හරියටම ඇවිල්ලා ඒ සම්බන්ධ ළමයි තෑන්ක්ස් කරලා තියෙනවා මට. ඒ වගේම අපි දැන් බලමු රචනා සැකිල්ලක් සකස් කරන ආකාරය. මේ රචනාවක් ලියද්දී අපි රචනා සැකිල්ලක් සකස් කරන එක අනිවාර්යයි. ඒ කියන්නේ සකස් කරගත්තොත් Tamanට ඒක පිළිවෙලට ගොනු කරගන්න හැකියාවක් තියෙනවා. ඒකෙන් රචනාව පැහැදිලිව එතකොට සංවිධානාත්මකව සහ ලකුණු ලබාගත හැකි ආකාරයට අපිට රචනාව ඉදිරිපත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රචනා සැකිල්ලක් කොටස් 3කට බෙදනවා. පළවෙනි කොටස අපි හැඳින්වීම කියලා සඳහන් කරනවා. හැඳින්වීමේදී වෙන්නේ මාතෘකාවට අදාළ කෙටි හැඳින්වීමක්. රචනාවේදී සාකච්ඡා කරන කරුණු හඳුන්වා දීමක් තමයි මේ හැඳින්වීමේදී කරන්නේ. දෙවෙනි කොටසදී අපි විස්තර, ඒ කියන්නේ ප්‍රධාන කොටස විස්තරය කියලා තමයි ඒකට කියන්නේ. ප්‍රධාන කොටසදී මාතෘකාවට අදාළ ප්‍රධාන කරුණු පිළිවෙලින් ඉදිරිපත් කිරීම, හේතු ප්‍රතිඵල වැදගත්කම් ගැටලු හා විසඳුම් වැනි උපමාතෘකා යටතේ කරුණු දැක්වීමක් සිදු කරනවා. තුන්වෙනි කොටස කියන්නේ නිගමනය. රචනාවේ ප්‍රධාන අදහස සාරාංශ කිරීමක් තමයි මෙන්න මේ නිගමනයේදී සිදු වෙන්නේ. අදාළ මාතෘකාව පිළිබඳව අවසාන අදහස සහ අවසාන යෝජනාව තමයි මෙන්න මේ නිගමනයේදී අපි ඉදිරිපත් කරන්නේ. සරල රටාව ගැන සඳහන් කරවුවොත් එම හැඳින්වීමේ ප්‍රධාන කරුණු ඊළඟට නිගමනය ඔන්න ඔය විදිහට තමයි සරල රටාව වෙන්නේ. මේ ආකෘතියට අනුව සැකෙල්ල සකස් කර ගන්නවා නම් අපිට ඕනෑම රචනා මාතෘකාවක් ක්‍රමානුකූලව සහ සාර්ථකව ලියන්න පුළුවන්. හරි, අපි දැන් මේ අපේ අනුමාන ටික බලාගෙන යමු. මොනවද මේ අනුමාන කියලා. ඒ වගේම මම ඒ අනුමාන මාතෘකාවත් එක්කම ඒ අදාළ මාතෘකාවට අදාළ සැකිල්ල කෙටියෙන් විස්තර කරනවා. ඒක ඔයාලට වැදගත් කියලා මම හිතනවා. ගොඩාක් රචනා මාතෘකා හැදෙන්නේ කාලීනව කිව්වොත් එම මම නිවැරදි. මොකද කාලීනව ශ්‍රී ලංකාවේ ලෝකයේ සිදුවන සමහර සිද්ධිදාම යටතේ තමයි මේ රචනා සැකසෙන්නේ. ඉතින් අපි බලමු. පළවෙනි මගේ අනුමාතෘකාව තමයි ශ්‍රී ලංකාවට බලපෑ සුලිකුණාටු සහ ආපදා කළමනාකරණය. මම මේ ස්ක්‍රීන් එකේ කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ ටයිප් කරලත් නැහැ. ඔයාලා මේක ලියා ගන්න. ඔයාලගේ ફોකස් එක මත තමයි මේ දේවල් හරියට ලියාගෙන ඒ දේවල් හරියට පාඩම් කරගන්න කියලා මතක් කරනවා. මොකද ස්ක්‍රීන්ෂොට් ගහගෙන තියාගත්තා කියලා ඔයාලා එක බැලෙයිද නැද්ද කියන්න ඔයාලටත් අන්ෂුවර්නේ. නිසා මේක ඒ ටයිම් එකට පොඩි වෙලාවක් වෙන් කරලා ලියා ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. මගේ පළවෙනි අනුමාන මාතෘකාව තමයි ශ්‍රී ලංකාවට බලපෑ සුලිකුණාටු සහ ආපදා කළමනාකරණය. මම මේ මාතෘකාව ගැන ගොඩක් වෙලාවට අනුමානයක් කරේ ශ්‍රී ලංකාවට දිට්වා 2025 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ දැඩි බලපෑමක් ඇති කරපු සුලිකුණාටුවක් මේක. ඒක ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඉතා ආසන්නයෙන් ගමන් කරපු පසු උතුරු දෙසට ගමන් කරපු සුලිකුණාටුවක්. මේ සුලිකුණාටුවෙන් අධික වර්ෂාපතනය, තද සුළං, මුහුද රළු වීම, ගස් කඩා වැටීම් සහ විදුලි සැපයීම බිඳ වැටීම්, ඇතැම් ප්‍රදේශවල ගම් වතුර වැනි බලපෑම් ඇති වුණා. ඔයාලට මේක මතක ඇති. මොකද මේක අපිට ආසන්නතම සිදුවුණු සිදුවීමක්. ඉතින් ඔයාලා මේ දිට්වා සුලිකුණාටුව සම්බන්ධව බලාගන්න. මෙන්න මේ රචනා මාතෘකාවට අදාළව සාමාන්‍යයෙන් මේකේ හැඳින්වීම අපි සුලිකුණාටු සහ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගේම ස්වභාවික ආපදා ලෝකයේ රටවල් රසකට බලපානවායි සඳහන් කරලා මෑතකදී ශ්‍රී ලංකාවට ප්‍රධාන සුලිකුණාටුවක් ඇති වුණා කියලා මේ දිට්වා සුලිකුණාටුව සම්බන්ධව සඳහන් කරලා විස්තර ඇතුළත මේ ජීවිත හා දේපල හානි, ප්‍රවාහන, විදුලි සේවා බිඳ වැටීම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල කාර්යභාරය, ජනතාවගේ සූදානම ඒවා සම්බන්ධ විස්තරය ඇතුළත සඳහන් කරලා නිගමනය දෙන්න ආපදා අවදානම් අවම කිරීම සඳහා සැලසුම් අවශ්‍ය වෙනවායයි නිගමනය කරොත් මෙන්න මේ මාතෘකාව යටතේ ඔයාලට ලකුණු ලබා ගන්න පුළුවන්.
ඊළඟට මම දෙවැනි අනුමාතෘකාව විදිහට ගත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග. සාමාන්‍ය හැඳින්වීම යටතේ දේශගුණික විපර්යාස ලෝක ගැටලුවක් කියලා සඳහන් කරලා විස්තර යටතේ අධික උෂ්ණත්වය, නියඟය හා ගම් වතුර කෘෂි කර්මාන්තයට බලපෑම්, ජෛව විවිධත්වයට හානි වීම වගේ දේවල් විස්තර කරලා නිගමන යටතේ පරිසර හිතකාමී ක්‍රියාමාර්ග අවසානයේදී අපි කියන්නේ පරිසර හිතකාමී ක්‍රියාමාර්ග මේ සම්බන්ධව ගත යුතුයි කියලා නිගමනය කරන්න ඕනේ. තුන්වෙනි මාතෘකාව සමාජ මාධ්‍ය භාවිතයේ වාසි සහ අවාසි. හැඳින්වීම යටතේ සමාජ මාධ්‍ය නූතන sannivedanaye වැදගත් අංගයක් යයි සඳහන් කරලා හැඳින්වීමක් සිදු කළ යුතුයි. විස්තර යටතේ තොරතුරු හුවමාරුව, අධ්‍යාපනික ප්‍රයෝජන, ව්‍යාජ පුවත් පැතිරීම, ඇබ්බැහි වීම වගේ මෙන්න මේ සමාජ මාධ්‍ය සම්බන්ධ කරගෙන විස්තරයක් සකස් කර යුතුයි පිළිවෙලට. ඒ වගේම නිගමනය සම්බන්ධයෙන් කිව්වොත් එම මේ සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිතා කළ යුතුයයි නිගමනය කළ යුතුයි. ඊළඟට හතරවෙනි අනුමාන මාතෘකාව විදිහට මම ගත්තේ අද ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ ගොඩක් famous දෙයක් තමයි AI හෙවත් කෘත්‍රිම බුද්ධිය. මේ කෘත්‍රිම බුද්ධිය, AI තාක්ෂණය සහ අධ්‍යාපනයේ නව ප්‍රවණතා. මේක තමයි මගේ හතරවෙනි අනුමාන මාතෘකාව. මේක හැඳින්වීම යටතේ AI කියන්නේ නූතන ලෝකය වෙනස් කරමින් සිටින්නක් කියලා ඔයාලගේ මොකක් හරි තියෙනවනේ, කියන්නේ හැඳින්වීමක්ම නැතු උද්ෘත පාඨ යටතේ වගේ දාලා ලස්සනට වාක්‍ය පෙළක් හදලා එහෙම නැත්නම් නිර්වචනයක් ඔයාලා බලාගෙන තියෙනවා නම් ඒක සඳහන් කරලා රචනාව පටන් ගත්තොත් මේක ඔයාලට ගොඩාක් ලස්සනට නිර්මාණශීලීව ලියා ගන්න පුළුවන්. හැම රචනාවක්ම එහෙමයි. එතකොට විස්තරය යටතේ මේ AI තාක්ෂණය මගින් ඉගෙනීම පහසු කිරීම, එතකොට පර්යේෂණ සඳහා උපකාරී වීම, කාලය ඉතිරි කිරීම, අධික ලෙස යැපීමේ අවදානම් වගේ දේවල් පිළිවෙලට ගොනු කළ යුතුයි. නිගමනයේදී AI නිවැරදිව භාවිතා කිරීම වැදගත්යයි සඳහන් කරමින් අවසන් නිගමනයක් ලබා දිය යුතුයි. පස්වෙනි අනුමාන මාතෘකාව වෙන්නේ තරුණ පරපුර හා මත්ද්‍රව්‍ය උවදුර. තරුණ පරපුර හා මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ කාලීනව වැඩි වශයෙන් කතාවට ලක්වන දෙයක් ශ්‍රී ලංකාව ඇතුළතත්. ඉතින් මේක හැඳින්වීමේදී අපිට මත්ද්‍රව්‍ය සම්බන්ධ සහ මත්ද්‍රව්‍යත් තරුණ ප්‍රජාවත් සම්බන්ධ කරගෙන නිර්වචනයක් වගේ දාලා ලස්සනට පෙළගස්සගෙන සංවිධානාත්මකව ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ හැඳින්වීමේදී මත්ද්‍රව්‍ය භාවිතය සමාජ ගැටලුවක් සඳහන් කර පටන්ගෙන විස්තරය සෞඛ්‍යයට වන හානි, අධ්‍යාපන කඩාකප්පල් වීම, අපරාධ වැඩිවීම, වැළැක්වීමේ ක්‍රියාමාර්ග මෙන්න මේ ටික විස්තරය යටතේ දැම්මොත් අවසානට නිගමනය දෙන්න ඕනේ තරුණයන් ආරක්ෂා කිරීම අපේ ජාතික වගකීමක්. මෙන්න මේ මත්ද්‍රව්‍ය වලින් මුදවාගෙන එවැනි නිගමනයක් ලබා දීලා රචනාව අවසන් කළ යුතුයි. ඊළඟට 6 වෙනි අනුමාන මාතෘකාව පරිසර සංරක්ෂණය සඳහා පුද්ගලයාගේ වගකීම. අද වෙන විට පරිසරයේ ගොඩාක් ලංකාව වගේ රටවල් වල ගොඩාක් පරිසරය විනාශ වෙමින් පවතිනවා. අපේ තියෙන රටේ තියෙන සියලුම අපිට වටිනාකමින් යුක්ත සියලුම දේවල් අපිට නැති වෙමින් යනවා අද වෙනකොට. ඉතින් ඒකත් කාලීන මාතෘකාවක්. අප මේ පරිසර සංරක්ෂණය සඳහා පුද්ගලයාගේ වගකීම කියන මාතෘකාව හැඳින්වීමේදී පරිසරයේ ජීවිතයේ පදනමයි වගේ නිර්වචනයක් අරගෙන ඒ සම්බන්ධ පොඩි හැඳින්වීමක් දාලා විස්තරය යටතේ අපි ගස් ඉටුවලා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමෙන් ජලය හා විදුලිය ඉතිරි කිරීම, පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම, මෙන්න මේ වගේ දේවල් විස්තරය යටතේ පෙළගස්සවලා නිගමන යටතේ සෑම පුද්ගලයෙකුම පරිසර හිතකාමී විය යුතුයි යනුවෙන් සඳහන් කරවුවොත් එම ඔයාලා පිළිවෙලට මේක ගොනු කරගන්න පුළුවන් මෙන්න මේ කරුණු ටික ඉදිරිපත් කරලා. 7 වෙනි අනුමාන මාතෘකාව ඩිජිටල් තාක්ෂණය සහ නූතන ජීවන රටාව. හැඳින්වීම යටතේ තාක්ෂණය මිනිස් ජීවිතය වෙනස් කර ඇත යනුවෙන් අපිට දාන්න පුළුවන් නිර්වචනයක්. ඒ කියන්නේ උද්ෘත පාඨ යටතේ තමන්ම හදාගත්ත ලස්සන නිර්වචනයක්. ඊට පස්සේ විස්තර යටතේ අන්තර්ජාලය, මාර්ගගත අධ්‍යාපනය, මාර්ගගත බැංකු සේවා, තාක්ෂණයට අධිකව යැපීම. ඊළඟට නිගමන යටතේ
අර විස්තරය යටතේ ඒ ටික හඳුන්වන්න. ඔයාලා පෙළ ගස්සගෙන ලස්සනට මම මේවා කෙටියෙන් පොයින්ට් විදියට හදාගෙන තියෙන මෙන්න මේවා සඳහන් විය යුතුයි වගේ නිකන් නෝමලි ඔයාලට පොඩි අදහසක් විතරයි මම මේ දෙන්නේ. අවසානටම මම ඔයාලට මාතෘකා ටික නැවත සඳහන් කරන්නම්. ඊළඟට නිගමනය යටතේ තාක්ෂණය ඵලදායීව භාවිතා කළ යුතුයි යනුවෙන් නිගමනය කරන්න. රටේ ආර්ථික සංවර්ධනය සඳහා තරුණ දායකත්වය. 8 වෙනියට මම අනුමාන මාතෘකාව විදිහට දෙන්නේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා තරුණ දායකත්වය. හැඳින්වීම යටතේ තරුණයන් රටේ අනාගතයයි. විස්තර යටතේ නවෝත්පාදන, ව්‍යවසායකත්වය, ශ්‍රම බලකායට දායක වීම, තාක්ෂණික දැනුම භාවිතය. අවසානට නිගමනය ආර්ථික සංවර්ධනයට තරුණයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. 9 වෙනි අනුමාන මාතෘකාව ස්වභාවික ආපදා හමුවේ ජනතා සහයෝගීතාවයේ වැදගත්කම. හැඳින්වීම ආපදා අවස්ථාවලදී සහයෝගීතාවය අත්‍යවශ්‍ය වේ. විස්තර යටතේ සහනාධාර සැපයීම්, ස්වේච්ඡා සේවා, විපතට පත් ජනතාවට සහාය, ජාතික එකමුතුව. නිගමන යටතේ සහයෝගීතාවයෙන් ආපදා ජයගත හැකියි. 10 වෙනි අනුමාන මාතෘකාව තිරසාර සංවර්ධනය සහ අනාගත ශ්‍රී ලංකාව. හැඳින්වීම යටතේ තිරසාර සංවර්ධනය යනු අනාගත පරපුර ගැන සිතා සංවර්ධනය කිරීමයි. විස්තර යටතේ පරිසර ආරක්ෂාව, පුනර්ජනනීය බල ශක්ති භාවිතය, සම්පත් සංරක්ෂණය, ආර්ථික සහ සමාජ සංවර්ධනය. නිගමන යටතේ තිරසාර සංවර්ධනයෙන් ශ්‍රී ලංකාව යහපත් අනාගතයක් ගොඩනැගිය හැකිය. තිරසාර සංවර්ධනයෙන් ශ්‍රී ලංකාව තුළ යහපත් අනාගතයක් ගොඩනැගිය හැකියි කියලා ඔයාලා නිගමනය කළ යුතුයි. මම මේ ටික වේගෙ වැඩි ඇති කිව්වා. සමහර අය නම් ඒ කියන්නේ මාතෘකා ටික බලලා මේ මාතෘකාවට අදාළ රචනා Google එකෙන් හරි ඩවුන්ලෝඩ් කරගෙන ඒ කියන්නේ බලනවත් ඇති. එහෙම නැත්නම් අදාළ මාතෘකාව ඔයාලා විසින්ම සැකිල්ලක් හදාගෙන ගොඩනගනවා වෙන්න පුළුවන්. ඉතින් යම් අදහසක් පොඩි අදහසක් ගන්න විතරයි මම මේ ටික වේගෙන් කියාගෙන ගියේ. ඉතින් මං හිතනවා මේ මාතෘකා 10න් අනිවාර්යයෙන්ම එනවා කියලා රචනාව. මට ඒක විශ්වාසයක් තියෙනවා. මොකද කාලීන මාතෘකාව යටතේ තමා රචනා සකස් වෙන්නේ. හරි. දැන් අපි මේ මාතෘකා 10 නැවතත් පිළිවෙලට මම කියාගෙන යන්නම්. මොකක් හරි මිස් වුණා නම් ඔයාලා ලියා ගන්න. පළවෙනි එක ශ්‍රී ලංකාවට බලපෑ සුලිකුණාටු හා ආපදා කළමනාකරණයේ වැදගත්කම. දෙවෙනි එක දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග. තුන්වෙනි එක සමාජ මාධ්‍ය භාවිතයේ වාසි සහ අවාසි. හතරවෙනි එක කෘත්‍රිම බුද්ධිය AI සහ අධ්‍යාපනයේ නව ප්‍රවණතා. පස්වෙනි එක තරුණ පරපුර හා මත්ද්‍රව්‍ය උවදුර. හයවෙනි එක පරිසර සංරක්ෂණය සඳහා පුද්ගලයාගේ වගකීම. හත්වෙනි එක ඩිජිටල් තාක්ෂණය සහ නූතන ජීවන රටාව. අටවෙනි එක රටේ ආර්ථික සංවර්ධනය සඳහා තරුණ දායකත්වය. 9 වෙනි එක ස්වභාවික ආපදා හමුවේ ජනතා සහයෝගීතාවයේ වැදගත්කම. 10 තිරසාර සංවර්ධනය සහ අනාගත ශ්‍රී ලංකාව. හරි, මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට ඉස්සරහටත් මම වීඩියෝස් දානවා. අදාළ සබ්ජෙක්ට් ඔයාලට ඉල්ලන්න පුළුවන් මගෙන්. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.